Hello everyone, welcome to my YouTube channel. ඉතින් අද මම මේ යන්නේ මම ගොඩක් කාලයක් ඉඳන් කරන්න ආසාවෙන් හිටපු හැබැයි බය නිසා ටිකක් පෝස්ට්පෝන් කර කර ආපු දෙයක් try කරලා බලන්න. ඉතින් මම මේ සැරේ නම් හිතුවා බය පැත්තකට දාලා කොහොම හරි මේක කරලා බලනවා කියලා. Okay anyway, so මගේ appointment එක තිබුණේ 11:30. ඉතින් උදේම නැගිටලා නාලා කරලා ෆ්‍රෙෂ් වෙලා මගේ චූටි ටච් අප් ටිකක් කරගෙන මම දැන් වැඩේට බහින්න තමයි යන්නේ. ඉතින් අපි vlog එක මැදදී බලමු ඒ කරන දේ මගේ face එකට මගේ look එකට match වෙයිද unmatch වෙයිද කියලා. unmatch වුණත් කරන්න දෙයක් නැහැ. එතකොට කරලා ඉවරයිනේ. Okay. ගැහැණු ළමෙක් වුණාම Tamanට හරි කියලා හිතෙන ආස දේවල් කරන්න, ආස කෑම බීම කන්න, ආස තැනක ඇවිදින්න යන්න නිදහසක් තියෙන්නම ඕනේ. අනුන් කියන දේවල් වලින් කඩන් වැටෙන්නේ නැතුව Taman ආස දේ විතරක්ම කරන්න. එතකොට ජීවිතේ හරිම ලස්සනයි. අනුන්ට ඕන විදිහට ඔයාටම සීමා දාගත්තොත් කවදා හරි දවසක ඔයාටම වෛර කරයි. මොකද එතකොට ඔයා ආස දේවල් ඔයාගේ ජීවිතේ කරලා නැහැ. ඔයා අනුන්ට ඕන විදිහට තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අපි පසුතැවීමක් ඇති කරගන්නේ නැතුව අපි ආස විදිහට ලස්සනට හරි දේ කරලා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේක ඔයාගේ ජීවිතේ. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න එක ඔයාගේ වැඩක්. ඉතින් ඔයා ආස දේවල් කරලා ආස කෑම බීම කාලා ආස තැනක ගිහිල්ලා ඔයාට ඕන විදිහට හරි විදිහට ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. හරි. ඉතින් කතාව දුරදිග ගිය තරම. දැන් මම මගේ ගමන පටන් අරන් මුලින්ම ගියා ATM එකට. එතනින් සල්ලි වගේකුත් අරගෙන ටුක් එකකුත් නවත්තගෙන මම යනවා මගේ ෆස්ට් ස්ටොප් එකට. ඉතින් ටුක් එකකුත් නවත්තගෙන මම යනවා මගේ ෆස්ට් ස්ටොප් එකට. ඉතින් මෙන්න එහෙම හීරෝ වගේ ගියාට චූටි බයකුත් තිබුණා කොහොම වෙයිද කියලා. anyways මම ඉතින් on time මගේ appointment එකට ගියා. දැන් අපි වැඩේ පටන් ගන්න තමයි යන්නේ. ලොකු වෙලාවක් ගියෙත් නැහැ. ලොකු පේන් එකක් දැනුනේත් නැහැ. හැබැයි left එක කරද්දී නම් චුට්ටක් විතර වේදුනා. but anyways ලස්සනට තිබුණා වැඩේ. මෙතන වැඩේ ඉවර කරගෙන මම ගියා ක්‍රිස්මස් එකට අපේ ෆැමිලි එකේ අයට ගිෆ්ට්ස් ගන්න. ඉතින් මුලින්ම තිලකවර්ධනක පැත්තේ ගිහිල්ලා පොඩි රවුමක් දාලා එතනනොත් අයිටම්ස් වගේක් අරගෙන ඊළඟට මම ගියා තිලකවර්ධනක ඉස්සරහම දාලා තියෙනවා K-pop shop එකක්. ඒකේ කොරියන් ලෝගෝයක් තමයි තියෙන්නේ. ඉතින් BTS, Blackpink වගේ අයට ආසයට මෙතන අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් මෙතනනොත් පොඩි අයිටම්ස් ටිකක් අරගෙන මම ගියා ටී-ෂර්ට්ස් වගේක් ගන්න. එතනින් ටී-ෂර්ට්ස් උත් අරගෙන මම ඉක්මනින් ආවා ෂොප් එකට. ෂොප් එකට ඇවිල්ලා මම ගත්ත ගිෆ්ට් ටික රැප් කරන්න තමයි මේ යන්නේ. ඉතින් රැපින් කරන්න මම ලොකුවට දක්ෂ නැහැ. මට පුළුවන් විදියට ලස්සනට මම රැපින් ටික කරගත්තා. ගිෆ්ට්ස් ටික ගත්තේ මගේ ජීවිතයේ මගේ ළඟින්ම ඉන්න මගේ ජීවිතයට සමීපම කීප දෙනෙක්ට දෙන්න. ඉතින් එයාලා තමයි මගේ මුළු ලෝකෙම. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද කියලා අහුවොත් ඒ කට්ටියට තමයි මම මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ. ඉතින් එයාලා මාත් එක්ක මගේ හැම සතුටකදීම හැම දුකකදීම මගේ ළඟින්ම හිටියා. ඉතින් මේ ක්‍රිස්මස් එකේදී චූටි ගිෆ්ට් එකකින් යාලට තෑන්ක්ෆුල් වුණොත් හොඳයි කියලා මම හිතුවා. ඉතින් ඒ අයිඩියා එකත් එක්ක තමයි මම මේ ගිෆ්ට්ස් ටික සිලෙක්ට් කරගත්තේ.
හරි. ඉතින් අපි අන්තිම gift එක පැක් කරන්න තමයි මේ යන්නේ. නෑ මේක නෙමෙයි අන්තිම gift එක. අන්තිම gift එක ඊළඟට තමයි එන්නේ. ඉතින් ඒකත් ඉක්මනින් පැක් කරලා මම ගියා මේ සෙෂන් එකේ කරන්න ආසම වැඩේ කරන්න. ඉතින් ගිෆ්ට්ස් ටික නම් ඔක්කොම රැප් කරගෙන ඉවරයි. ලොකු නීට් එකක් නම් නැහැ. ඒ වුණාට ඉතින් මට පුළුවන් විදියට මම ඒ ටික රැප් කළා. හරි. ඉතින් මේක තමයි මම කරන්න ආසම වැඩේ. ලියුම් ලියන වැඩේට මම ඉස්සර ඉඳන් හරිම ආසයි. ඉතින් මම හිතුවා මේ සැරේ ක්‍රිස්මස් ගිෆ්ට්ස් එක්ක මේ වගේ චූටි නෝට් එකකුත් එයාලට දුන්නා නම් හොඳයි කියලා. ඉතින් මගේ ආදරේ මෙන්න මේ විදිහට චූටි නෝට් එකකින් එයාලට gift එකත් එක්කම මම දුන්නා. මම එළියපු චූටි නෝට්ස් ටික gift එකේම wrapping එකේ ඇලෙව්වා. ඉතින් ඒ වැඩ ටිකත් ඉක්මනින් කරගෙන ඉවර වෙලා දැන් මම ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඊළඟ vlog එකකින් අපි බලමු මේ gifts දැකලා එයාලගේ reactions කොහොම වෙයිද කියලා. Thanks for watching.